सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लव Hello, welcome back to my YouTube channel. මම ඉසංකා. ඔය channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම දෙවෙනි vlog එක විදිහට අරගෙන ඉන්නේ පිටුවේ hot wheels bokeh හදන විදිය. මිනි hot wheel bokeh එකක් හදන්නේ කොහොමද කියලා තමයි අරන් ඉන්නේ හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙන මගේ channel එකේ shorts videos වල තියෙනවා hot wheel bokeh. ඒක ඉතින් ඔක්කොම මම හදපුවා. ඔයාලට මගේ page එක දාන්නම්. මම දැනට hot wheels bokeh හදනවා. ඉතින් මම අද දෙවෙනි vlog එක විදිහට අරගෙන එන්නේ කොහොමද මිනි hot wheel bokeh එකක් හදන්නේ කියලා. මම මුලින්ම පෙන්නන්නම් මොනවාද මං ගාව දැනට available තියෙන hot wheels collection එක. මේව තමයි දැනට මං ගාව available තියෙන්නේ. මේ hot wheels ටික තමයි. ඉතින් අද මම bokeh එකට use කරන්නේ මෙන්න මේ hot wheel එක. මෙන්න මේ bike එක. මේක order එකක්. මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ මේ customer ඉල්ලුවේ මෙන්න මේ bike එක. ඉතින් අපි දැන් බලමු මේ bokeh එක හදන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් අපිට මුලින්ම ඕනේ hot wheel එක. ඊට පස්සේ bokeh එක stand කරන්න barbecue sticks ඒ වගේම bokeh එක stand කරන්නේ tripod එකකට. ඉතින් මේ කැලම ඕනේ. මෙන්න මේ වගේ පොඩි කැලක් හදලා ගන්න පුළුවන්. ආයෝනේ bokeh එක decoration කරන්න artificial baby stick. black color ribbon එකකුත් ඕනේ. මේකෙන් තමයි boy එක දාන්නේ. ආයේ double tapes ඕනේ, normal tapes ඕනේ. එතකොට wrapping එක විදිහට use කරන්නේ මෙන්න මේ black color wrapping එක. මේක shine එකක් තියෙන black color wrapping එකක්. මම ඔයගලන්ට පෙන්නන වීඩියෝ එකේදී wrapping එක. හරි. තව ඕනේ glue gun එකක් සහ එකට glue sticks. ඉතින් මේව use කරන් තමයි අද bokeh එක හදන්නේ. අපි දැන් බලමු bokeh එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ මෙන්න මේ අර කපාගත්ත dry foam එකේ කෑල්ලට cello tape එකක් කොටා ගන්නවා වටේට. මොකද මේකට cello tape එක ඇතුලේ නැත්තම් wrapping එක set කරද්දී ගැලවෙනවා. මේ විදිහට cello tape එක උතා ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ hot wheel එකට barbecue stick set කරගන්න. ඔයාලට මම මේ කියලා දෙන්නේ මම මේ bokees හදන විදිහ. මම use කරන barbecue sticks 3ක්. stick ටික මෙහෙම තියලා ගාන්ට set කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මම sticks 3ම hot wheel එකට set කරගත්තේ. ඊට පස්සේ අපි අර set කරගත්ත dry foam එකට මේක set කරන්න ඕනේ. මේ තියෙන්නේ මම dry foam එකට set කරගත්ත විදිය hot wheel එක. දැන් තියෙන්නේ මේකට wrapping එක දාන්න. අපි බලමු wrap කරන්නේ කොහොමද කියලා. හරි, මේ තියෙන්නේ මම ඔයාලට කිව්ව wrapping එක. බලන්න මේකේ shine එකක් තියෙනවා කියලා. මම හිතනවා ඔයාලට පේනවාද කියලා. ඉතින් දැන් බලමු wrapping කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ wrapping එක අපි හතරට කපා ගමු. wrapping එක හතරට කපන්නේ මේක mini hot wheel bokeh එකට දාන එකක් හින්දා.
ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ බිස්නස් TikTok page එක. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. මම හදලා තියෙන බොකීස් ඔයාලට ඕඩර් එකක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකේ තියෙන බයෝ එකේ තියෙන නම් එකට WhatsApp message එකක් දාන්න පුළුවන්. මේ කැටලොග් එකේ තියෙනවා මම හදලා තියෙන බොකීස්. ඒතර ඔයාලට පුළුවන් ඒ වගේ බලලා කැමති අය ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. මම මුලින්ම එක පැත්තක් විතරයි දෙකට කපා ගත්තේ. මේක පොඩ්ඩක් දැනට අයින් කරලා තියෙනවා. මුලින්ම එක කොලයක් අරගෙන ඒක මෙන්න මේ මම නංවන විදිහට නමන්න ඕන. මෙහෙම නමලා මේකට සෙලෝ ටේප් කරන්න ඕනේ. හරි අපි දැන් මුලින්ම රැපින් එක පළවෙනි කෑල්ල මෙන්න මේ විදිහට තමයි සෙලෝ ටේප් කරලා සෙට් කරේ. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම තියලා මේ බොකී එකට සෙට් කරගන්න ඕන. මම සෙට් කරලා ඔයගලන්ට පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි සෙට් කරගන්නේ. දෙපැත්තෙන් සෙලෝ ටේප් ගාලා සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් රැපින් එක හරි මැද්දෙන් ආයෙත් දෙකට වෙන් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේකත් අපි අර විදිහට නමන්න ඕනේ. හැබැයි එක පැත්තක් විතරයි නමන්න. මේකේ මේ පැත්ත නමනවා. නමලා මේකට සෙලෝ ටේප් කරන්න ඕනේ. අනිත් එකේ මේකෙත් මේ විදිහට නමලා ඒකත් සෙලෝ ටේප් කරන්න ඕනේ. මම සෙලෝ ටේප් කරලා ඉවරලා ඔයාලට කියනවා. මෙන්න මේ විදිහට තමා මම දැන් ඉස්සෙල්ලා කපාගත්ත කෑලි දෙක සෙට් කරගන්න. මේ වගේ තව කෑලි දෙකක් ඕනේ. අපි ඒ දෙකත් හදාගන්න. හරි මේ තියෙන හරි ඉස්සෙල්ලා මම සෙට් කරගත්ත විදිහටම සෙට් කරපුවා අනිත් රැපින් දෙක. ඉතින් දැන් මේ ටික බොකී එකට සෙට් කරන්න තමයි. ඉතින් අපි බලමු දැන් බොකී එකට කොහොමද මේව සෙට් කරන්නේ කියලා. දැන් කරන්න තියෙන්නේ මේ අර අපි කපලා අලවගත්ත රැපින් කෑලි දෙක මෙන්න මේ විදිහට බොකී එකට තියලා සෙලෝ ටේප් කරනවා. සෙලෝ ටේප් කරගෙන ඔයාලට පෙන්නන්න. ඉතින් මේ රැපින් එක සෙට් කරන්නේ මෙන්න මේ විදිහට මෙතනින් එක සෙලෝ ටේප් එකක් ගහනවා. ආයෙ මෙන්න මෙතනින් මේ පැත්තට අල්ලලා එක සෙලෝ ටේප් එකක් ගහනවා. මෙන්න මේ විදිහට තමයි මේක සෙට් කරන්නේ. ඉතින් අනිත් රැපින් කොළ දෙකත් මේ විදිහටම සෙට් කරලා මම ඔයාලට පෙන්නනවා. හරි මේ තියෙන්නේ දැන් ඔක්කොම අර කොළ ටික සෙට් කරාට පස්සේ තියෙන විදිය. දැන් තියෙන්නේ ඉතුරු ටික සෙට් කරන්න තමයි. ඒ කියන්නේ යට හරියට ඊළඟට කපා ගන්න ඕනේ මෙන්න මේ වගේ කොළ ටිකක්. මේක බොකේකින් බොකේකට වෙනස් වෙනවා. අපි බලමු මේකෙන් කීයක් යනවද කියලා. මම කියන්නම් කොළ මේ වගේ කොළ කීයක් යනවද කියලා. මොකද මේ වගේ කොළ තමා මම මේ නමලා මේ උඩටයි මේකේ යටටයි කවර් වෙන්න දාන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට මේ කොලේ මෙන්න මේ ලයින් එක සිල්වර් ලයින් එක උඩට එන්න තමයි මම මේක හදන්නේ. මේ විදිහට තියලා මේකට සෙලෝ ටේප් කරගන්න ඕනේ. මේ වගේ තමයි සෙලෝ ටේප් කරාම තියෙන්නේ. මේ වගේ අපි ඉතුරු ටිකත් හදාගමු. හරි මම දැන් ඒ වගේ කොළ කීපයක් හදාගත්තා. මදි වුණොත් ආයෙ හදන්න ඕනේ. අපි දැන් මේ ටිකෙන් මුලින්ම
මෙතන උඩට මේක කවර් කරලා එමු. හරි මේ තියෙන්නේ මම මේ විදිහට සෙට් කරා මේ වගේ කැලි තුනක් උඩට සෙට් කළා ඊට පස්සේ ඩබල් ටේප් එකෙන් මෙන්න මේ කැලි තුන අලව ගන්න ඕනේ ඩබල් ටේප් එකක් ගහලා මේක සෙට් කරගත්තා නම් හරි මෙන්න මේ විදිහට ඊට පස්සේ මේකේ ඉතුරු ටික රැප් කරන්න අපි ඒ ටිකත් රැප් කරමු ඊට පස්සේ මේ වගේ පොඩි රැපින් කෑල්ලක් ආවම කපාගෙන මේක වටේට ග්ලූ ගන් එකෙන් මේ ග්ලූ ගන් එකෙන් අලවන්න ඕනේ මෙහෙම මේක වටේට ඔතලා උඩට සෙට් කරපු වගේ කෑල්ල ටිකක් තව ඕනේ වටේට සෙට් කරන්න ඒ ටිකත් සෙට් කරලා මම ඔයාලට බොකි එක පෙන්නන්නම් හරි දැන් තියෙන්නේ මේකට රිබන් එක දාලා පේපර් ස්ප්ලිට් එක සෙට් කරන්න මම ඒ ටිකත් සෙට් කරලා ඔයගලන්ට ෆයිනල් ලුක් එක පෙන්නන්නම් මේ තියෙන බොකි එකේ ෆයිනල් අවුට්පුට් එක මම රිබන් එකයි ෆ්ලවර් ග්‍රීන් එකට ඇඩ් කරා බේබි ස්ප්ලිට් ආර්ටිෆිෂල් ෆ්ලවර්ස් තමයි ඇඩ් කරේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ස්මෝල් බිස්නස් කරන අයට. ඉතින් අද ලොග් එකත් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. තවත් අලුත් ලොග් එකකින් හම්බ වෙනවා. ගිහින් එනවා. බයි බයි.